ඊළඟට අපි යනවා බූදල මට්ටම බලන්න. ඔන්න ඕක තමයි දැන් ඊට පස්සේ විභාගයට අහන්න තියෙන එක. ඔය දල මට්ටම කියලා තමයි දැන් ඔයගොල්ලෝ ලියාගත්ත නේද බූදල මට්ටම කියලා එකක්. ඔක ලියලා තියෙනව නේද? ඒක ගැන තමයි ඔය අහන්නේ. අනිවාර්යයෙන්ම ඉදිරි විභාගයකදී ඕක සමහරක් විට වෙනම අහන්නත් පුළුවන්. ඒ නිසා අපි දැන් යම් බලන්න මෙන්න මේ මැද සීමාව වන බූදල මට්ටම වෙනවා මාතෘකාවල් ලියන්න බූදල මට්ටම. අම්මෝ කොහොමද මෙහෙම හරියටම විභාගයට කලින් කියන්නේ? මේක නම් පිස්සුවක්. ඉංග්‍රීසියෙන් water table. ඉංග්‍රීසියෙන් water table මේ තියෙන්නේ. water table ඉංග්‍රීසියෙන්. ඉංග්‍රීසියෙන් දාලා සිංහලෙන් දාන්න ජල වගුව කියලා. table වගුවනේ දානවා එහෙම. ජල වගුව තියෙන්නේ කොහෙද කියලා දාන්න. බොරු නම් බලන්න පාස් පේපර්ස් බලන අය දන්නවා වචන දානවා සිංහලෙන් මාරු. වැදගත් එකක් කියනවා. මෙයාගේ ජලය පවතින්නේ බූදල මට්ටමට වඩා ඉහළින්. දැන් අපි අර රූප ඇඳ නේද? දැන් යන්නේ රූප වල මකම නැති හොඳ යරෝ. මේ තියෙන්නේ බූදල මට්ටම නේද? ඔය උලැඟි කියන එක තියෙන්නේ මෙන්න මේ බූදල මට්ටමට උඩි. පැහැදිලි? මේ මෙහෙම තියෙනවා. මෙයා తాවකාලික ජලදරයක් හැමදාම නෑ. ඉන්නේ උඩින්නේ. අඩෝ පළවෙනි ප්‍රශ්නෙම සුපිරියට ගෙස් කළා. ඒ ක්ලාස් එකට යන ළමයි නම් පට්ට ආතල් එකේ ඇති. ඕක ආය අහන්න පුළුවන් රූපි දීලා. දෙයියන්ගේ පීටෙන් ඉතින් පටන් ගත්ත දවස් ඉඳන් මේවා පෙන්න ගියපු නිසා එක අවුරුද්දක ඇහුවා ඔය තෙල් දෙන හිම. ගුරුවත් පොතේවත් නැහැ. ඔච්චරයි ගුරුවත් පොතේ තියෙන්නේ. හොඳ වෙලාවට කරන්නේ මේවා මේ හොයලා බලලා. ඒ නිසා ඇහුවා විභාගෙට. හොයා ගිහිල්ලා අන්තිමට මේක කොහෙටද වැටෙන්නේ? අන්තිමට මේක වැටෙනවා සම්ප් එකට. සම්ප් එක කියලා කියන්නේ සම්ප් එකට වැටෙනවා. සම්ප් එක කියලා එකක් තියෙනවා ඈ. කප් එකක්. ඒකට මේ ඔයිල් එක වැටෙනවා. ඒකෙන් ආයෙ මේකට එනවා. ඕක තමයි වටේ දුවන්නේ එතකොට. ඉතින් මේ අංජිම වටේ ගිහිල්ලා ගෙවිච්ච යකඩ කෑලි අර එන්නේ අර වාහනයේගේ. පරණ යකඩ ගෙවිච්ච යකඩයකට බේසමක් දෙනවා බේසමකට යකඩයක් දෙනවා. ඒ වැඩේ තමයි මෙයා කරන්නේ. හැම තැනම තියෙන ඔය යකඩ කෑලියෙම උස්සගෙන ඇවිල්ලා සම්ප් එකට දානවා. සම්ප් එකේ තියෙන කාන්දම් කෑල්ල ලොකු පත සයිස්. ඕකේ ඇලෙනවා මේවා. ඒ නිසා මෙහෙට යන්න දෙන්නේ නැහැ ආයේ. මේ රූපේ බලන්න දැන් හොඳට. ඕන්න සරල කතන්දරේ. සංකීර්ණ කතන්දරේ තමයි මේක. ඕන්න බලන්න. මේ තියෙන්නේ ඕකට කියනවා ඔයිල් සම්ප් එක. ඕකට සිංහලෙන් කියනවා තෙල් දෙන. අනිත් පැත්තවත් කියව ගන්න එපා දෙල් තන කියලා. තන නෙවෙයි තෙල් දෙන. අම්මෝ කොහොමද මෙහෙම හරියටම විභාගයට කලින් කියන්නේ? මේක නම් පිස්සුවක්. ඉවරයි කියලාද හිතුවේ? ඉවර නෑ. තව තියෙනවා. මේක නම් පිස්සු හැදෙන පන්තියක්. ඔන්න ආයතරයක් කියනවා ඈ මුල ඉඳන්. වැදගත් ටික විතරයි ඈ පේපරේට එන ටික. මේ තියෙන්නේ USB එක. හරිනේ. එතකොට Arduino board එකක් USB මගින් තමයි පරිගණකයට සම්බන්ධ දැන් අහගෙන ඉන්න. ඔය තියෙන්නේ Arduino දැන් තමයි අහන් ඉන්න ඕනේ ටික. දැන් මග ඇරුණොත් ඉවරයි. විභාග ලියලත් ඉවරයි. මේ දැන් මගේ අතේ තියෙන Arduino board එකක්. මේ තියෙන. පේනවනේ. මේක මෙතනින් ගලවලා මේ පෝට් එකට මේක දාලා මේ USB එකෙන් මේක පරිගණකයට සම්බන්ධ කරන්න පුළුවන්. මෙතන මේ නැවිනිවි දැල්ලෙන්නේ මේ. දැකද? ඔන්න ගැලෙව් ආන නිවුණා. ඔන්න පත්තුයි දැන් ඈ. දැක්කද? මෙතන එක නිවි දැල්වෙනවා මෙතන කොළ පාට. තේරියම? දැන් පේනවා. මෙතන මේකේ කොටස් ටික කෙටියෙන් බලාගෙන MCQ වලට සහ විභාගයට ඕනි ටික පරවපතලේ වහන්න. ඊයේ පාරක් දාලා තිබේ පොඩි එකක්.
ඔය තියෙන්නේ මේ ආඩිනෝ බෝඩ් එක අපි දැනගන්න ඕනේ ප්‍රධාන ඒවා ටිකක් තියෙනවා. මේක මම දාන්නම් ගෲප් එකට ලියන්න යන්න එපා පඬිතුයෝ ටික වගේ තේරෙන්නේ නෑ මේවා. ඔවා තිබ්බට තේරෙන්නේ නැච අහන් ඉන්න. මේක නම් පිස්සු හැදෙන පන්තියක්. ඒතර ඕගොල්ලන්ගේ ත්‍රිකෝණීකරණයේ මූලධර්මය අහයි. අරක කෙලින්ම දීලා නැහැනේ මූලධර්මය ත්‍රිකෝණීකරණය. ත්‍රිකෝණීකරණයේ මූලධර්මය තමයි මොකද්ද? අඩුම ත්‍රිකෝණ සංඛ්‍යාවක් එන්න තමයි මේක. අඩෝ ත්‍රිකෝණීකරණය කියලාත් කියනවා. ප්‍රශ්නෙත් කියලා උත්තරෙත් කියනවා. මේක නම් පිස්සුවක් බං. කක්කොලන් වැඩි නම් මේක කරන්න බෑ. එතකොට මේ භූමිය අපි දැන් මේක ත්‍රිකෝණ වලට බෙදනවා. ඒකයි කියන්නේ ත්‍රිකෝණ වලට බෙදෙනකොට මේක මොකක් වෙන්න ඕනේද? ත්‍රිකෝණ වලට බෙදෙද්දී අඩුම ත්‍රිකෝණ ගාණක් එන්න බෙදෙන්න ඕනි. මෙන්න මෙහෙම. පැහැදිලි ඔන්න ඔහම තමයි ඕක ත්‍රිකෝණ වලට බෙදෙන්නේ. ත්‍රිකෝණීකරණය කියලා කියන්නේ ඕක අඩුම ත්‍රිකෝණ ගාණක් එන්න ඕනි. දැන් තව ගත්තොත් මේක වැඩිනේ. ඔන්න ඔය ගාණ ඇති. ඒකෝර ත්‍රිකෝණ වලට බෙදද්දි මෙතනට ලක්ෂයක් දාන්න එපයි. ඒතර ඕගොල්ලන්ගේ ත්‍රිකෝණීකරණයේ මූලධර්මය අහයි. අරක කෙලින්ම දීලා නැහැනේ මූලධර්මය ත්‍රිකෝණීකරණය. ත්‍රිකෝණීකරණයේ මූලධර්මය තමයි මොකද්ද? අඩුම ත්‍රිකෝණ සංඛ්‍යාවක් එන්න තමයි මේක බෙදාගන්නේ. BST MCQ 30ට වඩා රංගස කලින්ම ක්ලාස් එකේදී එනවාමයි කියලා. සද්ද බද්ද නෑ රංගසර්ගේ වැඩ විතරයි. ඔය ඕගොල්ලෝ ක්ලාස් ෆීස් එක විදියට දෙන්නේ අපිට ඔයාලගේ අහිංසක දෙමාපියන්ගේ සල්ලි. මං ඒ එක මුදලකටවත් ඔයාලට ණය නෑ. මගේ යුතුයකම් ටික මං කරලා ඉවරයි. Para ni gare